ආණ්ඩුවෙන් රුපියල් 200ක් දෙන්න අද තීරණය කරා. ජනතාවට වතු ජනතාවට ඒ කඳුකර ජනතාවට ජීවිතය දිය යුතු නිසා ඔවුන්ට වටිනාකම දිය යුතු නිසා අපි තීන්දුවක් ගත්ත ආණ්ඩුවෙන් රුපියල් 200ක මුදලක් ඒ ජනතාවට දෙන්න. හැබැයි අද අපට පේනවා ඒ රුපියල් 200 දුන්නාට පස්සේ කලබල වෙලා ඉන්නේ කවුද කියන එක. එක්සත් ජාතික පක්ෂ නායකයා රුපියල් ලක්ෂ 166ක් අරගෙන මේ තමන්ගේ වියදම් කරා ටිප් යන්න නෝනාගේ උපාධිය ගන්න යන්න. ඒ උපාධිය ගන්න යන්න වියදම් කරද්දී ඒක හරිම සාධාරණයි. ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි එහෙම පාවිච්චි කරන්න පුළුවන් කියලා මොර දීපු මේ විපක්ෂයේ ඉන්න අයෝ දැන් මොකද කරන්නේ? ඊයේ මම දැක්ක නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඇවිල්ලා නැගිටලා කතා කරලා කියනවා වතු ජනතාවට රුපියල් 200 දීපු එක වැරදි කියලා. ඒ වගේම මම දැක්ක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමාගේ මාධ්‍ය ප්‍රකාශක අපි කමන්නේ තරුණ මන්ත්‍රීවරයෙක් එහෙම කතා කරාම අපිට විවේචනයක් නැහැ කොහෙ ගියද? හැබැයි මේ කතා කරන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකගේ මාධ්‍ය ප්‍රකාශක කතා කරලා කියනවා වතු ජනතාවට රුපියල් 200 දීපක වැරදි කියලා. අද මම දැක්කා සමාජ මාධ්‍ය ඇතුලේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය කියලා තියෙනවා වතු ජනතාවට රුපියල් 200 දීම වැරදි. ඒක නිසා Honorable member, you have 2 more minutes. අල්ලාහ් දූෂණ කමිෂන් සභාවට ගිහලා නඩු දානවා කියලා. නඩු දානවා කියලා. මං අහනවා විපක්ෂයේ ප්‍රතිපත්තිය මේකද? අල්ලාහ් දූෂණ කමිෂන් සභාවට ඕගොල්ලෝ යන්න. රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියට අපි කියනවා අපි ආණ්ඩුවක් විදියට කඳුකර ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් පෙනී ඉන්නවා. අපි අහනවා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ස්ථාවරයේ කියලා තියෙන. ඒගොල්ලෝ කැමති නෑ ජනතාවට රුපියල් 200 දෙන්න ආණ්ඩුවේ. අපි අහනවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගෙන් අහනවා මේකද ඔයාගේ ස්ථාවරේ? විපක්ෂයේ ස්ථාවරයේ විපක්ෂ නායකතුමා කොන්ද කෙලින් තියාගෙන කියන්න මේකට කැමතිද අකමැතිද? මේ විපක්ෂ නායකතුමාගේ මාධ්‍ය ප්‍රකාශකගේ කටහඬෙන් ආවේ ඒ අපි හිතනවා විපක්ෂ නායකතුමාගේ ස්ථාවරය කියලා. ඒ වගේම අපි අද දැක්ක රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය කරලා තියෙන ප්‍රකාශය මේ ප්‍රකාශ කරන්නේ අහිංසක කඳුකරේ දමිළ ජනතාවට දෙන ඒ ජනතාවගේ ජීවිතය වෙනුවෙන් ජීවන තත්ත්වය වෙනුවෙන් දෙන රුපියල් 200ට අපි අහනවා මේ රටේ මොන්ටිසෝරි වල උගන්වන ගුරුවරුන්ගෙන් අපි අහනවා ඔබට රජෙන් ආධාරයක් දෙනවා ඒත් ඒ ක්‍රමයට තමයි අපි මේ පාර අයවෙන් ආබාධිත ප්‍රජාව සඳහා තමන් දෙන වැටුපෙන් කොටසක් දෙන්න අපි තීන්දුවක් ගත්තා. ආබාධිත ප්‍රජාව පෞද්ගලිකාංශයට අරගෙන රැකියාවක් දුන්නොත් අපි උපරිම රුපියල් 15000ක දීමනාවක් දෙනවා රජය විසින්. මේත් ඒ ක්‍රමයේම තමයි. ඔයගොල්ලෝ යන්න ඔයගොල්ලෝ ගිහිල්ලා අල්ලාහ් කමිෂන් එකට පැමිණිලි කරන්න. ඔය පැමිණිලි කරන එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? මේ කඳුකර ජනතාවට රුපියල් 200 මුදල දෙන්න එපා කියලා මේ කියන්නේ. දෙන්න එපා කියලා කියන්නේ. අපි කියනවා මේ රටේ කඳුකර ජනතාවට අපි කියනවා ඔය අපි දැක්කා මේ රටේ මැයි දිනේ තියෙන දවස්වල කොළඹ මැයි දිනය කරගන්න බැරි වෙද්දී ඔය සජබේ රිංගුවේ ඔය UMP එක රිංගුවේ අර තලව කැලේට බදුල්ලට ඒ පැත්තේ ඉන්න අහිංසක කඳුකර ජනතාව ගෙනල්ලා මැයි දිනේ කරේ. ඒගොල්ලෝ මේ ජීවිත කාලෙම දීලා තියෙන්නේ සජබෙට UMPට පොහට්ටුවට තමයි ඡන්දේ දීලා තියෙන්නේ. මේ පාර තමයි අපට ඡන්දේ දුන්නේ. ඕගොල්ලෝ ඡන්දේ දීපු පක්ෂය කතා කරන්නේ. ඕගොල්ලන්ට ඡන්දේ දීපු ඕගොල්ලෝ මෙච්චර කාලයක් ඡන්දේ දීලා දිවිහිමියට රැකගත්තු පක්ෂ තමයි රුපියල් 200 දෙන එකට විරුද්ධව කතා කරන්නේ. ඒක නිසා අපි මේ කඳුකර ජනතාවාදයේ සටන පටන් අරගෙන තියෙන්නේ. මම ඉල්ලනවා මේ විපක්ෂයේ ඉන්න മന്ത്രിවරුන්ගේ ඒ කාර්යභාරය ඔවුන්ගේ ප්‍රකාශ ඍජුව කියලා තියෙනවා. කඳුකර ජනතාවට ඔහම නෙවෙයි කොහම අභියෝගාවත් අපි ආණ්ඩුවක් විදියට රුපියල් 200 දෙන එක නතර කරන්නේ නැහැ. අපි දෙනවා. ඒ වගේම ඔවුන්ගේ ජීවිතය ස්ථාවර කරන්න, ඔවුන්ගේ ජීවන තත්ත්වය ස්ථාවර කරන්න, ඒ සඳහා මැදිහත් වෙන්න සියලු මැදිහත් වීම අපි කරනවා. මොකද ඒ දුක අපට තේරෙනවා. අපේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් විදියට ඒ දුක අපට තේරෙනවා. අපි ආදරණීය ඔබ සියලු දෙනාගෙන් ඉල්ලනවා විපක්ෂයේ මේ වෙස්මුණ ගලවමු. විපක්ෂයේ වෙස්මුණ ගලවමු. ඒකට කඳුකර ජනතාවගෙන් අපි ඉල්ලනවා එකතු වෙන්න. මැදිහත් වෙන්න පාරට බයින්න මේ විපක්ෂයේ කරන නරක අසික්කිත වැඩේට එරෙහිව පෙළ ගැහෙන්න කියලා ඉල්ලමින් මම නියඬනවා. බොහොම ස්තුතියි.